ආයුබෝවන් දරුවනේ. අද මම සූදානම් වන්නේ දුවල පුතාලා හැමෝටම ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙන ප්‍රස්තාව පෙරොලක් හැදිච්ච නිදාන කතාව කියන්නයි. අපේ ප්‍රස්තාව පෙරොල තමයි ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. ඉතින් දුවේ පුතේ අපි බලමු මේ ආණ්ඩි 7 දෙනා කොහොමද කැඳෙන්නේ කියලා. ඔන්න යාළුවනේ ඉස්සර කාලේ ලංකාවේ ආණ්ඩි ගුරුන් කියලා කට්ටියක් සිටියා. දවසක් ඔන්න මේ ආණ්ඩි ගුරුන් 7 දෙනා ගමනක් යන්න පිටත් වුණා. දැන් කාලේ වගේ නෙමෙයි ඉස්සර කාලේ ගමන් යන්න වාහන එහෙම තිබුණේ නෑ. ඉතින් මේ ආණ්ඩි ගුරුන් 7 දෙනා පයින් තමයි ගමන යන්න සූදානම් වුණේ. ඒ වගේම තමයි දැන් කාලේ වගේ අවශ්‍ය දේවල් මිලට ගන්න කඩාදිය තිබුණෙත් නෑ. ඉතින් ගමනක් යන්න සූදානම් වුණාම Tamanට ගමනට අවශ්‍ය කරන අඩුම කුඩුම අරගෙන යාමත් ඒ කාලේ පිළිතක්. ඉතින් මේ ආණ්ඩි ගුරුන් 7 දෙනා Tamanගේ ගමනට අවශ්‍ය කරන ජාතිත් අරගෙන දුර ගමනක් යන්න පිටත් වුණා. ඔන්න මේ අය බොහෝ වේලා දුර ගමන් කරලා ගියාට පස්සේ හරිම මහන්සි. ඒගොල්ලෝ මොකද දන්නවද කළේ? එයාලා මේ ගමන යනකොට දැක්කා අතරමඟදී අම්බලමක් තියෙනවා. අපි දන්නවා අම්බලම කියන්නේ ඈත අතීතයේ ගමන් යනකොට ගිමන් නිවා ගන්න, මහන්සි නිවා ගන්න නතර වෙන්න තියෙන ස්ථානයක්. මේ ස්ථානයේ ඉඳගෙන ආහාර සකස් කරන්න පුළුවන්, විවේක ගන්න පුළුවන්, කෑම කන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්, රැයක් එළි වෙනකන් ඉඳලා පහවදාට නැවත ගමන ආරම්භ කරන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට අපිට අම්බලමේ නවතින්න පුළුවන්. ඉතින් මේ ආණ්ඩි ගුරුන් 7 දෙනාත් මොකද කළේ? අතරමඟදී දැකපු අම්බලමේ නැවතිලා මහන්සි අරින්න, ගිමන් අරින්න සූදානම් වුණා. ඒ අතර ඔන්න මෙයාලට හොඳටම බඩගිනි. රෑබෝ වීගෙනත් එනවා. හැමෝම කතිකා කරගත්තා අපි රාත්‍රී ආහාරයට කැඳක් හදමු. ඇවිදලා හොඳටම මහන්සි. ඊට වැඩිය දෙයක් නම් දැන් නම් හදන්න බෑ. ඒ නිසා අපි රෑට කැඳක් හදමු කියලා ඔන්න මේ 7 දෙනා එක්කම කතිකා කරගත්තා. එක ආණ්ඩි ගුරුන් වහන්සේ කෙනෙක් වතුර හැලියක් ලිපේ තිබ්බා. අපි දන්නවා කැඳ හදන්න නම් වතුර ඕන වෙනවනේ. ඉතින් මේ ආණ්ඩි ගුරුන් වහන්සේලාගෙන් එක්කෙනෙක් මොකද කළේ? ඔන්න හැලියක් තිබ්බා ලිපේ. ලිග්ගල් 3ක් සකස් කරලා ඒකට දර දාලා හැලියක් තියලා ඉවර වෙලා ඔන්න වතුර නටනකන් දැන් කට්ටිය ඉන්නවා. ඔහොම ඉන්න අතරේ දැන් ඔන්න යෝජනා කළා එහෙනම් අපි වතුර නටාගෙන එනකොට කැඳට අවශ්‍ය හාල් මිට ගානි හැලියට දමමු කියලා. කැඳක් හදන්න නම් ඉතින් හාලුත් ඕනේනේ. මෙයාලා අරන් ආපු අඩුම කුඩුම මල්නේ හාලුත් තිබුණා. හැමෝ ළඟම මේගොල්ලෝ මලු 7ක් හදාගෙන ආවනේ. ඉතින් ඔන්න යෝජනාව උනේ හැමෝගෙම මල්ලේ හාල් මිට ගානි මේ වතුර හැලියට දාමු කියලා. හැමෝම ඊට එකඟ වුණා. ඉතින් දරුවනේ මෙහෙම යන අතරතුර මොකද උනේ? හැමෝම හාල් දානවා කියලා මිට මොලවගෙන හැලියට අත දැම්මා. හැලියට අත දානවා. හැබැයි මේගොල්ලෝ හාල් නම් දැම්මේ නෑ. 7 දෙනාම මොකද කළේ? මම දැම්මේ නැති උනට කමක් නෑ. වෙන ආණ්ඩි ගුරුන් වහන්සේ කෙනෙක් දායිනේ. ඔන්න ඔය විදිහට 7 දෙනාම සිතුවා.
මන් දැම්මේ නැතුණට කමක් නෑ. තව 6 දෙනෙක් ඉන්නවනේ. මම මොකටද මගේ හාල් ටික අපතේ යවාගන්නේ? ඔන්න ඔය සිතුවිල්ලෙන් තමයි මේ 7 දෙනාම කටයුතු කළේ. හැබැයි මොකද වුනේ? බඩගින්නේ ඉඳලා ඔන්න දැන් වතුර එකක් නටාගෙන ආවා. කට්ටියම ඔන්න තමන්ගේ කෝප්ප රැගෙන කැඳ බොන්න සූදානම් වුණා. හැලියට හැන්දක් දාලා ඔන්න දැන් කැඳ කෝප්පවල දාගෙන බොන්නයි සූදානම. හැන්ද දාලා බැලුවා. සාමාන්‍යයෙන් කැඳක් හැදුවහම නම් හොඳ උක්කු ගතියට තියෙනවා. 7 දෙනෙක්ගෙන්ම ආල් මිට දාලානේ. හැබැයි බැලුවාම මොකද වෙලා තින්නේ? උණු වතුර විතරයි හැලී තිබ්බේ. කෝප්පවලට දාගෙන ආසාවෙන් බොන්න සූදානම් වුණට අවසානයේ අර ලිපේ තියපු වතුර හැලිය විතරයි දකින්න ලැබුණේ. හාල් ඇටයක්වත් මේ හැලිය තුල දකින්න ලැබුණේ නැහැ. අවසානයේ මොකද සිද්ධ වුනේ? මේ සියලුම දෙනාට බඩගින්නේ ඉන්න තමයි සිද්ධ වුනේ. අනුන් රවටන්න සිතාගෙන තමනුත් හාල් මිට දානවා කියලා හිතාගෙන පෙන්නුම් කරමින් හැලියට බොරුවට අත දැම්ම 7 දෙනාම. මන් දැම්මේ නැතුණට කමන්නේ අනිත් අය දායිනේ කියලා හැමෝම අනිත් අයව රවට්ටන්න සූදානම් වුණා. හැබැයි අවසානයේ මොකද වුනේ? අනුන් රවටන්න ගිහිල්ලා ඉවර වෙලා තමන්ම රැවටුණා. හොඳට මතක තියාගන්න, අපි අනිත් අයව රවට්ටන්න ගියොත් එහෙම අපිටත් රැවටිලා ඒකේ පළ විපාක විඳින්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දරුවනේ ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ කියලා කියන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවක. අනුන් රවටන්න සිතාගෙන ගොස් තමන් අවසානයේ රැවටිලා විපතටපත් වීම තමයි ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ කියන්නේ.